කවුද කාටද කතා හදන්නේ නැත්තේ නේද? හිතන්නකෝ මේක දැන් නිකමට හිතන්න මේ අයියේ ඔයා දුම් වැටියක් පාවිච්චි කරනවා. හරිද? මමත් දුම් වැටියක් පාවිච්චි කරනවා. ඔයාලා කාටද වැඩියෙන් බනින්නේ? අයියා දුම් වැටියක් පාවිච්චි කරනවා මමත් දුම් වැටියක් පාවිච්චි කරොත් ඔබ කාටද වැඩියෙන් බනින්නේ? මට. ඇයි? ඒක මාර දැනනේ අයියේ. ඒ කියන්නේ මට වැඩියෙන් බනින්නේ. හේතුව මොකද්ද? ඒ කියන්නේ දැන් හිතන්න රජයේ නීතියට අනුව මම මේක ලස්සනට පැහැදිලි කරලා දෙන්නම් හොඳ නැත්නම් හිතයිද දන්නේ ආමුදුරෝ නියම පොටක් පාදගෙන යන්න හදන්නේ එහෙම නෙවෙයි මම ආමුදුරෝ මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න තමයි මේ හදන්නේ කියලා කතා. ඔව් එහෙම හිතයිද දන්නේ එහෙම නෙවෙයි මම මේක ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. දැන් රජයේ නීතියට අනුව දුම් වැටියක් පාවිච්චි කරන එක වැරද්දක් නෙවෙයි නේ. රජයේ නීතියට අනුව නෙවෙයිනේ වැරද්ද. ඒක අපේ බෞද්ධ විනය නීතියට අනුව වැරදි. එතකොට ඔයාට තියෙන්නේ පන්සිල්. නේ ගිහි ඔබට තියෙන්නේ මොකද්ද? පන්සිල්. ඒ පන්සිල් වල අවසාන එක මොකද්ද? සුරාමේරය මජ්ජපමා දට්ඨාන. ඒකේ අර්ථය සුරාව පාවිච්චි කරන්න එපා. එතකොට ඔබට ඒ සීලය තියෙනවා. ඒතර විනය නීතියක් විදිහට අපිටත් තියෙනවා භික්ෂුන් වහන්සේ නමක් වෙනකොට සුරාව පාවිච්චි කරන්න එපා. එතකොට මේ විනය නීතිය දෙගොල්ලන්ටම පොදුයි. නැත්නම් සමහරලාට කියයිද දන්නේ හාමුදුරුවන්ගේ සීලය උසස් නිසා සුරාව පාවිච්චි කරන්න එපා. නේ හාමුදුරුවෙන් නිසා එපා. දැන් ওই සීලේ නැහනේ. ඒ කියන්නේ පොඩ්ඩක් ගිහි අයට කමක් නැහැ. හාමුදුරුවන්ට කොහොමවත් බෑ. එහෙම නෙවෙයිනේ තියෙන්නේ. නෑ දෙගොල්ලන්ටම එපා. එතකොට එහෙම තියෙද්දි අයියට අඩුවෙන් බනින්නත් මට වැඩියෙන් බනින්නත්. ඒක හරි අසාධාරණයි නේ. එතකොට ඇයි එහෙම වෙන්නේ? ඇයි මට වැඩියෙන් බනින්නේ? හේතුව මොකද්ද? හේතුව තමයි ඔයාලා මෙතන වැඩියෙන් ප්‍රශංසා කරන්නේ කාටද? අයියටද මටද? මටනේ නේ. ස්වාමීන් වහන්සේට තමයි වැඩියෙන් ප්‍රශංසා ලබන්නේ. එතකොට වැඩියෙන් ප්‍රශංසා ලබන්නේ මම නම් වැඩියෙන් නිඳා ලබන්න සූදානම් වෙන්නත් ඕනේ කවුද? මමමනේ. ඒතර බලන්න අපි මේකේ ප්‍රශංසා ලබනව විතරක් නෙවෙයි. නිඳාත් ලබනවා. සමාජයෙන් කතා අහන්න නැතුව කවුද පැවැත්මක් තියෙන්නේ. දැන් අපිට පුළුවන් ද සිවුරේ ඉන්න අනුන්ගේ කතා දරා ගන්න බැරි නම් අනුන් අපිට හදන පද දරා ගන්න බැරි නම් අපිට පුළුවන් ද සිවුරේ ඉන්න? ඔයාලා හිතනවද දන්නේ නියමයි සිවුරේ ඉන්න එක හරි ලේසි. ඇවිල්ලා පැවිදිලා බලන්න හොඳද? මෙතන කොච්චර දේවල් අපිට කියනවාද නේ? අපි ඇත්තරම දානේ වැළඳුවත් අපිට බනිනවා නැතත් බනිනවා. දැන් හිතන්න ඔන්න එළවලු 10ක් එක්ක උපාසකම්ම කෙනෙක් දානේ සූදානම් කළා. එළවලු 10ම ස්වාමීන් වහන්සේ පිළිගත්තොත් මොකෝ කියන්නේ? බලලා ඉවරලා පැත්තට ගිහින් කියනවා නේ අන්න බලන්නකො අර ස්වාමීන් වහන්සේ එළවලු 10ම බෙදාගෙන නේ බලන්නකො ඒ ස්වාමීන් වහන්සේගේ පෙරේතකම මසුත් බෙදාගෙන මාළුත් බෙදාගෙන නේ එහෙම චෝදනා කරා. ඊට පස්සේ හිතන්න මෙහෙම එළවලු 10ක් හදනවා. ඔය 10න් එකක් වළඳන්නේ නැහැ. ඒත් බයිනවද නැද්ද? අච්චර මහන්සියෙන් හදලා ඒක වළඳන්නේ බනිනානේ. ඒ කියන්නේ දානේ වැළඳුවත් බයිනවා නැතත් බනිනවා. බන කිව්වත් බනිනවා නැතත් බනිනවා. බලන්නකෝ බන කියන එකටත් අපිට දොස් කියනවානේ නේ. ධර්මදේශනා නොකරත් අපිට දොස් කියනවා. එතකොට අපි මොනව කරොත් අපිට බනින්නේ නැත්තේ? මතක තියාගන්න. මෙන්න මේ කතාව හොඳට මතක තියාගන්න. මගේ ජීවිතේ මම ලැබපු හොඳ පාඩයක් තමයි මේක මට කියලා දුන්නේ. මම පිරිවෙන් ගියේ ඇඹිලි පිටියේ පිරිනේ පරණාති හාමුදුරුවෝ පළ පිරෙන ගහට තමයි මොකද කරන්නේ? පොළු ගහන්නේ ගල් ගහන්නේ නේ. හරිද? පළ පිරෙන්න පොළු ගහනවා. ඔයාලා අරමුණු වලට යන්න ඉස්සරහට යන්න මොකෝ වෙන්නේ? චෝදනා කරනවා නේ. ඒ චෝදනා කරද්දී ඒ අදහස් අපිට කියද්දී ඔව කියන මේ අරමුණු කිහිපයක් තියෙනවා. ඒක එකක් උපදේශාත්මකව නේ. අනිත් එක විවේචනාත්මකව. අනිත් එක ඊර්ෂ්‍යාවෙන්. මෙන්න මේ කාරණා තුනෙන් අපිට මිනිස්සු දේවල් කියනවා. එතෙන්දී උපදේශණයෙන් කියන දෙයක් නම් ඒක අරගන්න. විවේචනයෙන් කියන දෙයක් නම් ඒක විශ්ලේෂණය කරන්න. ඊර්ෂ්‍යාවෙන් කියන එකක් නම් අතහැරලා දාන්න. හරිද? ඒ කියන්නේ කියද්දි තේරෙනවා.